ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මේ පණිවිඩයේ ආදරණීය මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකිකයින්ට. ඉතින් ආලේ තාලේ කිව්වන් පස්සේ දැන් කවුද නොදන්නේ නේද? ඉතින් මේ දෙන්න හොඳටම දන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නැත කාලයේ දිවිවිච්ච අතිදක්ෂ සංගීත යුවල කියලා ඕනනම් අපිට නම් කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ඔබ සමාජ ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මේ පණිවිඩයේ ආදරණීය මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකිකයින්ට. ඉතින් ආලේ තාලේ කිව්වන් පස්සේ දැන් කවුද නොදන්නේ නේද? ඉතින් මේ දෙන්න හොඳටම දන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නැත කාලයේ දිවිවිච්ච අතිදක්ෂ සංගීත යුවල කියලා ඕනනම් අපිට නම් කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නගේ දස්කම්, හිස්කම්, හැඩතල සියල්ල දැකලා තියෙනවා. ඉතින් රටින් පිට පැවැත්වෙන ප්‍රථම ප්‍රසංගය ආලේ තාලේ මෙල්බර්න් පුරවරයේ අපේ ආදරණීය මිනිසුන්ට තමයි මුලින්ම දැක ගන්න වාසනාව ලැබෙන්නේ. ඒක නිසා ඔන්න මේ මාසේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නේ මම 26 වෙනිදා මේ බෑක්ෂා තියේටරෙහිදී ඔන්න මේ දෙන්නගේ ආලේ තාලේ ප්‍රසංගය රස විඳින්න ඔබට හැකියාව තියෙනවා. ඒක නිසා කල්ැතිව ප්‍රවේශ පත්‍ර වෙන් කරවාගෙන මේ දෙන්නට සුබ පතන්නත් එක්කලා අන්තිමට කතා මම මේ වගේ කතා බහ කරන්නත් එක්කලා එදාට එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් එදාට හම්බෙමු. මමත් එනවා. තේකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන් කොයිතරම් apa yang maido පටදැල්ල කාලා ඉරවල්ලෙ හිටියා උඩු තල්ලෙදත් නැති මේ ගොනා සියේ පිට බෙල්ල කහනා පිට බෙල්ල කහනා කන කොක්කු නඩයට ගිනි තුල්ලෝ මී පැණි වුණා जीवन में कमन संसारे याविनम अंधकारे नो लैब आलोके या है कि दो सोया मार्गे या है कि दो सोया मार्गे ඔබ යයිනම් තනිව
මේ සුන්දර හදකින් පානා සුන්දර හදකින් පානා ඒ වාගේ පහන ආලෝකේ උයේ සංයෝගේ සදා සංසාරේ වෙන්නම වී එකාකාරේ වෙන්නම වී එකාකාරේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නම් තිරසාරේ දිවි ඇති දෙක්නේ සංසාරේ දිවි ඇති දෙක්නේ සංසාරේ जीवन में कमन संसारे यावी नमंदकारे दुलभ आलोके या है कि दो सोया मारे या है कि दो सोया मारे ඔබයයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දිනෙම් තිරසාරේ දිවි ඇති තෙක් මේ සංසාරේ දිවි ඇති තෙක් මේ සංසාරේ ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මේ පණිවිඩයේ ආදරණීය මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකිකයින්ට. ඉතින් ආලේ තාලේ කිව්වන් පස්සේ දැන් කවුද නොදන්නේ නේද? ඉතින් මේ දෙන්නම හොඳටම දන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෑත කාලයේ බිහිවිච්ච අති දක්ෂ සංගීත යුවළ කියලා ඕනනම් අපිට නම් කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නගේ දස්කම්, හිස්කම්, හැඩතල සියල්ල දැකලා තියෙනවා. ඉතින් රටින් පිට පැවැත්වෙන ප්‍රථම ප්‍රසංගය ආලේ තාලේ මෙල්බන් පුරවරයේ අපේ ආදරණීය මිනිසුන්ට තමයි මුලින්ම දැක ගන්න වාසනාව ලැබෙන්නේ. ඒක නිසා ඔන්න මේ මාසේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නේ මම 26 වෙනිදා මේ බෑක්ෂා තියේටරෙහිදී ඔන්න මේ දෙන්නගේ ආලේ තාලේ ප්‍රසංගය රස විඳින්න ඔබට හැකියාව තියෙනවා. ඒක නිසා කල්ැතිව ප්‍රවේශ පත්‍ර වෙන් කරවාගෙන මේ දෙන්නට සුබ පතන්නත් එක්කලා අන්තිමට කතා මම මේ වගේ කතා බහ කරන්නත් එක්කලා එදාට එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් එදාට හම්බෙමු. මමත් එනවා. ඔබ කොහේ හෝ ඇති නෙත් දෙකක් තුල දැල්විලා තරුවක් වගේ මට එළිය දෙන්නට බැරි දුරින් ඔබ කොහේ හෝ ඇති නෙත් දෙකක් තුල දැල්විලා කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා
උතුම් දලදා හිමිරකින්නට උනුත් කැපවෙන බව කියා ගිවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. Studio Live. පෙරමහ සම්මතෙන් පිට ගණඳුරක් තිබුණා රිවිඳු උදා වුණදා සිට ඉරිදා නම සැදුනා සොඳපත්තිනි පැත කපේ අඹ තුරයක උපනා රිවිඳුටු කල අඹෙන් උපන් පතිනි සිඳ හරිනා. අපි මේ මෙතන මෙහි සමහරලාට මේ යක්ෂ භූත ප්‍රේත එහෙම තියෙනවනේ සමහර. ඔව්. ඒ ඕවත් පොඩ්ඩක් දුරවල යන්න කියලා අපි තව පොඩ්ඩක් දෙමුකෝ පොඩි. මන්තර වගේ දේවල් නේ. අන්න හරි. ओम कुलकं अमर वीर राम कप्पर रतन कुमार धान दीर वरंग आदेश पोपो हनुमंता प्रभावितो बहंदुं अबो जा भांति बांधुं सर्प गण सुर इल बांधुं जोमलटो पंचपाताल मेरा गलती रक्रिस ඔය විදියට මේ ආවේශ උනත් දන්නේ සමහර කට්ටිය මේ. සමන්නේ දැන් අපි ওই වගේ කෑල්ලක් අල්ලගෙන අපිත් කරා පොඩි සින්දුවක් ඒ දවස්වල. ඒ කියන්නේ අපි පොඩි ගුරුකමක් කරන්න යන්නේ. තාවදනක පෙරන භවනා දුරාවට නාගරා දෝසස්වා කටවා හෝ අදුරු වෙන්න කියා. යේස්වා බලිබිලි බුදු දේවා යකුන් දෙවියන් පුදා දිනෝ තාද හදුණියන් කොන්නින් තම යක්කු සද්දේ. නගී යලෙලෙන් බෙලබෙලේ අප මහමුතුමාගේ තෙත බලයෙන් නගා කටින් හක්කී කලේ මధుරු බණාම් වල සත්‍යවාදී බලයෙන් සිරිපර මේ සිරිලක නරපලු කර පෙරෙන්නා වූ 89ක් රෝග පීඩා 99ක් රෝග පීඩා දොස් දුරින් දුරුවේ ඊට පස්සේ අපි මොකක්ද දන්නවද කරේ? අපි ගෙන්නුවා මහේෂ් යකා පොඩ්ඩක් ඉන්න යකා ෆ්‍රීස් ප්‍රේම් යකා. මොකද යක්කුගේ මෙහෙම කතන්දරකුත් තියෙනවා. යක්කු කොච්චර මේ ඔය මන්තර මොය කතන්දර වලට බය වුණාට පොඩි ජෑස් පාරක් එහෙම දානකොට යක්කුත් පොඩ්ඩක් ෆියුෂන් වෙලා ෆෝම් වෙලා එනවා. ඒ දැන් කාලේ යක්කු එහෙමයි. යක්කුන්ට පූජා කරන්න ඕනේ පොඩි අර මොකද්ද කියන්නේ මේක නේද? දෙනියක් නේද පූජා කරන්න ඕනේ යක්කුන්ට. ladies and gentlemen, these are the sexy devils. කුමාරියාව දැන් පූජා කරන්න යනවා යකාට. කබේ යක්ෂයා. Ooh, I love you so. One, two, three, four. Dena dena na, dena 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 dena. 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 Kita tule galati galati upanyaka. Kita takupan nawa agahas sakamaka. Arakene na hamada yakados blesa lagi baka. Para sakala kasau hitula inna yaka. Para dena dena na, dena 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 dena. Dena dena na,
Thank you. Thank you very much, Umaria. Ladies and gentlemen, give a big hand to the Maria. Sri Lankan Devils and also Umar. ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මේ පණිවිඩයේ ආදරණීය මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකිකයින්ට. ඉතින් ආලේ තාලේ කිව්වන් පස්සේ දැන් කවුද නොදන්නේ නේද? ඉතින් මේ දෙන්නව හොඳටම දන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නැත කාලයේ දිවිවිච්ච අතිදක්ෂ සංගීත යුවල කියලා ඕනනම් අපිට නම් කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නගේ දස්කම්, හිස්කම්, හැඩතල සියල්ල දැකලා තියෙනවා. ඉතින් රටින් පිට පැවැත්වෙන ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මේ පණිවිඩයේ ආදරණීය මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකිකයින්ට. ඉතින් ආලේ තාලේ කිව්වන් පස්සේ දැන් කවුද නොදන්නේ නේද? ඉතින් මේ දෙන්නව හොඳටම දන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නැත කාලයේ දිවිවිච්ච අතිදක්ෂ සංගීත යුවල කියලා ඕනනම් අපිට නම් කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නගේ දස්කම්, හිස්කම්, හැඩතල සියල්ල දැකලා තියෙනවා. ඉතින් රටින් පිට පැවැත්වෙන ප්‍රථම ප්‍රසංගය ආලේ තාලේ මෙල්බන් පුරවරයේ අපේ ආදරණීය මිනිසුන්ට තමයි මුලින්ම දැක ගන්න වාසනාව ලැබෙන්නේ. ඒක නිසා ඔන්න මේ මාසේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නේ මම 26 වෙනිදා මේ බෑක්ෂා තියටරෙහිදී ඔන්න මේ දෙන්නගේ ආලේ තාලේ ප්‍රසංගය රස විඳින්න ඔබට හැකියාව තියෙනවා. ඒක නිසා කල්ැතිව ප්‍රවේශ පත්‍ර වෙන් කරවාගෙන මේ දෙන්නට සුබ පතන්නත් එක්කලා අන්තිමට මම මේ වගේ කතා බහ කරන්නත් එක්කලා එදාට එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් එදාට හම්බෙමු. මමත් එනවා. ආයිබෝවන් මේ මාත් එක්ක ඉන්න දෙන්න ඔබ හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා.